ඔයා දන්නවද මේ ලෝකේ වටිනාම උතුම්ම දේ මොකක්ද කියලා? ඒ තමයි මනුස්ස ජීවිතය. මේ ලෝකේ මිල කරන්න බැරි වටිනාම උතුම්ම මනුස්ස ජීවිතයක් ඔයා ලබාගෙන තියෙනවා. ඉතින් ඒ මනුස්ස ජීවිතය අපි කොහොමද ගත කරන්නේ? ගොඩාක් අය චූටි කාලේ ඉඳලා වයසට යනකම්ම එකම රෝලක් වගේ නේද ගත කරන්නේ. චූටි කාලේ ඉඳලා අවුරුදු 18 20 වෙනකන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ ජොබ් එකක් කරනවා. ඊට පස්සේ විවාහ වෙනවා. දරුවෝ ලැබෙනවා. ඊට පස්සේ දරුවෝම බලා ගන්නවා. දන්නේම නැතුව අපි වයසට ගිහිල්ලා. වයසට ගියාම හිතෙනවා ජීවිතේට සැනසීමක් ඕනේ කියලා. සමහර අම්මලා තාත්තලා සිල් සමාදන් වෙනවා. සමහරු මේ දේ කරන්නේ අවබෝධයක් නැතුව සැනසීම ලබා ගැනීම සඳහා. සමහරු මේ දේ අවබෝධයෙන්ම කරනවා. සමහර අම්මලා තාත්තලාට වයසට ගියාට පස්සේ සිල් සමාදන් වෙනකොට තේරෙනවා, හිතෙනවා මම මේ දේ කලින්ම පටන් ගත්තනම් කියලා. ඒත් දැන් පරක්කු වැඩිනේ කියලා හිතෙනවා. එහෙම හිතන්න එපා. ඔයාට වයසට ගිහිල්ලා හරි එහෙම හිතෙනවා නම් මගේ අධ්‍යාත්මික පැත්ත වැඩි දියුණු කරගන්න ඕනේ. මගේ ඊගාව ආත්මයට දෙයක් කරගන්න ඕනේ. මගේ ඊගාව ජීවිතය සාර්ථක කර ගැනීමට මම දෙයක් කරන්න ඕනේ කියලා දැන් හරි වයසට ගිහිල්ලා හරි හිතෙනවා නම් සතුටු වෙන්න. ඔයා වාසනාවන්තයි. මේ මොහොතේ පුළුවන් අඩියක් හරි ඉදිරියට තියන්න. තරුණ කාලේ යම් කෙනෙක්ට හිතෙනවා නම් මොකද්ද මේ ගෙවන ජීවිතේ? චූටි කාලේ ඉඳන් වයසට යනකම්ම හැමෝම එකම ජීවිතයක් ගත කරනවා. ජීවත් වෙන්න සතුටක් හොයාගෙන කොහෙදෝ දුවනවා වගේ හැඟීමක් තරුණ කෙනෙක්ට තේරෙනවා නම් මේක නෙමෙයි ජීවිතය. මේක නෙමෙයි මං හොයන ජීවිතය. මම මේ ලෝකෙට ආවේ මීට වැඩිය දෙයක් කරන්න කියලා තරුණ කෙනෙක්ට හිතෙනවා නම් එයා ඊටාම වාසනාවන්තයි. මොකද වයසට ගියාම අපේ ඉන්ද්‍රියන් දුර්වල වෙනවා. තරුණ කාලේ ඉන්ද්‍රියන් හොඳට වැඩ කරනවා. එතකොට අවබෝධ කරගන්න පහසුයි. වයසට ගියාම අවබෝධ කරගන්න අමාරු දේ තරුණ කාලේදී පහසුවෙන් අවබෝධ කරගන්න අපිට පුළුවන්. ඒත් වයසට ගිහිල්ලා වුණත් අමාරුවෙන් හරි අවබෝධ කරගත්තොත් ඔබ තමයි දිනන්නේ. අපි මුලින්ම අපේ ඇතුළාන්තය වෙනස් කරගන්න ඕනේ. අපේ ඇතුළාන්තය අපි වෙනස් කරගත්තොත් තමයි අපිට අවශ්‍ය දේවල්, අපිට අවශ්‍ය බාහිර ලෝකයේ බාහිර වටපිටාව වෙනස් කරගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් මේ අපේ ඇතුළාන්තය අපි වෙනස් කරගන්නවා නම් අපිට අවශ්‍ය කරන දේවල් අපිට ළඟා කරගන්න පුළුවන්, ලබා ගන්න පුළුවන්. මම මේ කියන දේ ඔයාලට තේරෙයි. ඔයාලා ඔයාලගේ ඇතුළාන්තේ මම කියන විදිහට මම ඉදිරියේදී ඔයාලට කරුණු කියලා දෙනවා කොහොමද මේ දේවල් කරන්න කියලා. ඉතින් ඒ විදිහට ඔයාලා ඒ දේවල් හිතට අරගෙන කරොත් ඔයාලටම තේරෙයි මාසයක් දෙකක් තුනක් යනකොට මගේ ඇතුළාන්තය වෙනස් වුන නිසා මගේ බාහිර වටපිටාව මට හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා තියෙනවා කියලා. ඔයාලට මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේ ලෝකේ මිල කරන්න බැරි වටිනාම මනුස්ස ජීවිතය ඔයා ලබාගෙන තියෙනවා නම් මිල කරන්න පුළුවන් දේවල් ඔයාට ලබා ගන්න එක ඉතාම පහසු දෙයක්. ඔයාට කරන්න පුළුවන්. මේ වෙලාවේ සතුටින් ඉන්න තියෙන මේ මොහොත නැති කරගන්නේ ඔයාට නැති දේවල් ගැන හිතලානේ. මට පින්වන්ත දරුවෙක් ඕනේ. මට පින්වන්ත ස්වාමි පුරුෂයෙක් ඕනේ. මට පින්වන්ත බිරිඳක් ඕනේ. මට බ්‍රෑන්ඩ් නිව් කාර් එකක් ඕනේ. මට හොඳ ඉඩමක් ඕනේ. මම මේ හිතන තැනින් මේ දේවල් මං හිතන විදිහට මට අවශ්‍යයි කියලා ඔයා හිතනවා. ඉතින් මේ හැමදේම ඔයාට ලබා ගන්න පුළුවන් ඔයාගේ ඇතුළාන්තය වෙනස් කරගත්තොත්.
එතකොට අපේ ඇතුළාන්තය අපි වෙනස් කරගන්නකොට ඔයා දන්නවද මේ ලෝකේ වයිබ්‍රේෂන් කියලා එකක් තියෙනවා. අපි වටේට ශක්තියක් ක්‍රියාත්මක වෙනවා. අපි වටේට ඒ ධනාත්මක ශක්තිය රැඳෙනවා. ඍණාත්මක ශක්තිය ලෝ වයිබ්‍රේෂන් එක ඉවත් වෙලා යනවා. එතකොට අපි වටේට තියෙන ධනාත්මක ශක්තිය. ඔයා අද ඉඳලා හිතට ගත්තොත් මම මගේ ඇතුළාන්තය වෙනස් කරගන්නවා. මට මේ අවශ්‍ය ගෝල්ස් ළඟා කරගන්න නම් මම මගේ ඇතුළාන්තය වෙනස් කරන එක තමයි මේකට තියෙන එකම විසඳුම කියලා ඔයා හිතට අරගෙන අද ඉඳලා ඔයාගේ ඇතුළාන්තය වෙනස් කරගත්තොත් ඔයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරා යනවාමයි. ඔයාගේ ඉලක්ක ඔයා ජය ගන්නවාමයි. ඔයා සාර්ථකත්වය කරා යනවාමයි. ඒක නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ. ඒකට මුලින්ම කරන්න ඕනේ ඔයාගේ ඇතුළාන්තය වෙනස් කරන එක. අපි නෙගටිව් ලෙවල් එකේ හිටියොත් නෙගටිව් එනර්ජිස් තමයි අපිට ආකර්ෂණය වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න ඇතුළාන්තය වෙනස් කරගන්න පටන් ගන්න අද ඉඳලා. ඔයා නැවත නැවත හිතට දාගන්න එක. හිතට කාවද්ද ගන්න එක තමයි ඔයාට අනාගත ජීවිතේ බලාපොරොත්තු වෙන්න වෙන්නේ. ඒක අනිවාර්යයි. එතකොට ඔයාගේ බාහිර පරිසරය මෙන්ම වටපිටාව වෙනස් වෙනවා. බලාපොරොත්තු හීන ඒ සේරම හිතා ගන්න බැරි විදිහට හැබෑ වෙන්න ගන්නවා. මම මේ කිව්ව දේ එක්ස්පීරියන්ස් කරලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි මේ දේ සත්‍ය මොකක්ද කියලා. ඔබේ ජීවිතය වෙනස් කරන මේ සත්‍ය තේරුම් ගන්න. ජීවිතයේ උතුම්ම අවස්ථාව අපත යවන්න එපා. ඔබ සොයන සතුටත් සාර්ථකත්වයේ රහසත් ඇත්තේ ඔබේම සිත තුළයි. ඔබට නැති දේ ගැන දුක් නොවි ඔබ තුළ ඇති ශක්තිය හඳුනා ගන්න. අදම ඔබේ ඇතුළාන්තය වෙනස් කරන්න. මරණයට කලින් තේරුම් ගත යුතු මේ පාඩම බොහෝ දෙනා නොදකින මේ ජීවිතයේ සත්‍ය මෙයයි. ජීවිතේ වෙනස් වන්නේ මෙතනින්. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා.